Hi cuties! ඉතින් ඔන්න අද වෙනස්ම වීඩියෝ එකක් තමයි ගෙනාවේ. අපි බලමු මොකක්ද කියලා. තාඩා! ඔන්න අද ගෙනාවේ ෆැබ්‍රික් shopping haul වීඩියෝ එකක්. ඉතින් මහාන අයට ෆැබ්‍රික් ගැන ආසාවෙන් ඉන්න අයට නම් මේ වීඩියෝ එක ස්පෙෂල් වෙයි. අපි බලමු මොනවද මං අද ගත්ත රිදි කියලා. හැබැයි ෆැබ්‍රික් මං එදා ගන්න යනකොට නම් මට වීඩියෝ කරන්න හම්බුන්නේ නැහැ. මේ මං හදිස්සි වැඩ ටික කරගත්ත රෙදි ටිකක්. අපි බලමු මොනවද කියලා. මේ තියෙන්නේ පොප්කෝන් මැටීරියල් එක. මේක නම් මම ගත්තේ මගේ හස්බන්ඩ්ටයි බබාටයි ෂර්ට් මහන්න. මේක කිලෝ එකේ 1500ක් උනේ. මං යාර දෙකමාරක් විතර ගත්තා. ඉතින් මේක ගවුන් වලටත් ලස්සනයි. පොප්කෝන් මැටීරියල් එක ගොඩක් හයිලයිට් මේ දවස්වල. මේක නම් white lace. ඉතින් මේක නම් මං ගත්තේ සුදු ඇඳුම් මහන්නේ කියන්නේ පන්සල් යන්න කුර්තා වගේ මහන්න. ඉතින් මේක නම් හැබැයි මට හරිම worth. ඒ කියන්නේ මේක මං ගත්තේ යාරයක් 300 ගානේ. මම මේකට ලයිනින් උත් ගත්තා. සාමාන්‍යයෙන් මම යාර 3ක් වගේ වෙන්න ගත්තා. නමුත් මේක හැබැයි 45 පළල. හරි 60 පළල හරි මට මතක නැහැ. නමුත් මම මේක ගත්ත ප්‍රමාණයට වඩා තව ඉතුරු වෙලා තිබ්බා. ඉතින් ඒත් එක්කම මට ඒ ගානට හම්බුණා. මං හිතන්නේ 900ක් වගේ මට ගියේ. ඊළඟට තියෙන්නේ ඒ වගේම ලේස් ෆැබ්‍රික් එකක්. ඒක නම් කළු. ඒකත් මං ගත්තේ බ්ලවුස් එකක් මහන්න. ඒකත් යාරයක් 300ක් උනේ. මේක නම් මං යාර එකමාරක් වගේ තමයි ගත්තේ. මට බ්ලවුස් එකක් මහන්න. ඉතින් මට මේ දවස්වල දැන් නොවැම්බර් නෙමෙයි තිබ්බේ. එතකොට කළු ඇඳුනුත් ඕන වෙනවා. ඉතින් ඒක නිසා ඒකටත් එක තමයි මං ගත්තේ. මේකටත් මං ලයිනින් ගත්තා. මේ තියෙන්නේ ලයිනින් රෙදි. ඉතින් black and white දෙකෙම මං ගත්තා. මේක නම් මං ගත්තේ යාරයක් 100 ගානේ. ඉතින් කුර්තයකට යාර ගාන ටිකක් වැඩිපුර ගත්තා. ඒ වගේම බ්ලැක් එකට නම් එකමාරයි ගත්තේ. ඉතින් ලයිනින් එක තියලා තමයි මහන්න ඕනේ කොහොමත් මේ වගේ ෆැබ්‍රික් වලට. ඉතින් පාඩු නෑ මට ඒ ගානට. බ්ලවුස් එකට නම් මට 500ත් 600ත් අතර වගේ තමයි යන්නේ නැත්තේ. ඉතින් මේක කඩෙන් ගන්නකොට අපිට ඊට වඩා යනවනේ. ඉතින් ඒක නිසා මේ ගානට නම් prices worth. ඔන්න දැන් මම පෙන්නන්න යන්නේ මම ආසාවෙන් ගත්ත ෆැබ්‍රික් එකක්. ඉතින් මේක බතික් ෆැබ්‍රික් එකක්. ඔක්කොම කලින් කියන්න ඕනේ මම ෆැබ්‍රික් ගත්තේ මල්වානෙන්. ඉතින් මේ ෆැබ්‍රික් එක බතික් ෆැබ්‍රික් එක යාරයක් 400යි වුණේ. මම යාර 3ක් ගත්තා. ඉතින් මේ ඩිසයින් එක හරි දුර්ලභ ඩිසයින් එකක්. ඉතින් මට මල්වානේ නම් ගන්න හම්බෙච්ච නැති ඩිසයින් එකක්. ඉතින් හරි අමාරුවෙන් ගත්තේ. රෝල් පිටින් යවන්න තිබ්බ ඩිසයින් එක තමයි මම ඉල්ලගත්තේ. ඉතින් මම මේකේ ලස්සන ෆ්‍රොක් එකක් මහන්නේ. පුළුවන් වුණොත් මම ඔයගොල්ලෝ එක්ක ඒක ෂෙයා කරගන්නම්. මේක මේ පේනවා වගේ හරිම ලස්සන මේ ෆැබ්‍රික් එක. ඉතින් මම ඒකට අල්ලන්න කට් බීට් උත් ගත්තා. රෙඩ් කලරයි ගෝල්ඩ් කලරයි වගේ කට් බීට් ගත්තා. මේකේ උඩ කොටසට විතරක් අල්ලන්න. බ්ලවුස් එකේ පාර්ට් එකට අල්ලන්න. මේක ෆ්‍රොක් එකක්. මේක අර ගෙදර් වෙන අර නොට් එක වගේ එන ෆ්‍රොක් එකක්. ඉතින් ඒකේ උඩ කොටසට විතරක් අල්ලන්න තමයි මම කට් බීට් ගත්තේ. ඔන්න ඉතින් දැන් තියෙන ෆැබ්‍රික් ටික නම් මේ ටික ගත්තේ මගේ බබාලට. මේක ගත්තේ මගේ දෝනිට. මේක ලයිට් පින්ක් කලර් එක නිකන් පැස්ටල් කලර් වගේ. මේකෙන් යාට 2 piece kit එකක් මහන්න ගත්තේ. ඉතින් ඒකත් පුළුවන් වුණොත් මම ඔයගොල්ලෝ එක්ක ෂෙයා කරගන්නම් වීඩියෝ එක. ඒ ෆැබ්‍රික් එක හරි ලස්සනයි. හැබැයි මේක යාරයක් උනේ 500ක්. ඒ වගේම මම ඒකේ ගත්ත තව කලර්ස් තුනක්. මේක බ්ලූ කලර් එක, මේකත් ලයිට් බ්ලූ කලර් එක. මේකත් ගත්තේ මගේ පුතාට. එයාටත් 2 piece kit එකක් මම තමයි ගත්තේ. ඒ වගේම මම ඒකෙම white කලර් ගත්තා. ඒකත් ගත්තේ පුතාට ෂර්ට් එකක් මහන්න. මේ ෆැබ්‍රික් එකත් ගත්තේ මට මේක නම් ෆ්‍රොක් එකකට තමයි ගත්තේ. මේක යාර දෙකක් තියෙනවා. මේක 300යි උනේ යාරේ. මේ ෆැබ්‍රික් එක ටිකක් පොප්කෝන් එකට ටිකක් සමීපයි. ඉතින් මේ ෆැබ්‍රික් ටික තමයි මම ගත්තේ. මට එතකොට
මේ තියෙන බබාලට ගත්ත ඒවා. ඊට අමතරව ෂර්ට් එකක් ගත්ත පොප්කෝර්න් එකෙන් මගේ පුතාට. මේ තියෙන white fabric එක, ඒක lace එක මම ඉස්සෙල්ලා කලින් කිව්වා වගේ. ඉතින් අනිවාර්යෙන් ආයෙ දවසක ඔයගලන්ට fabric haul වීඩියෝ එකක් මම දාන්නම්. ඉතින් මට මෙදාපාරම වීඩියෝ කරගෙන බැලුවා ගියා ෂොප් වලට ගිහලා. ඉතින් මම මේ ඔක්කොම රිදි ගත්තේ මල්වානෙන්. ඉතින් මගේ මේ වගේ මොනාරි වැඩක් තියෙනකොට මං ගිහලා ගන්නවා. ඉතින් ඒ වගේම මම try කරන්නම් මගේ ෆ්‍රොක් එක මහන වීඩියෝ එකත් ඔයගොල්ලෝ එක්ක share කරගන්න. ඉතින් තවත් මේ වගේ වීඩියෝ බලන්න අනිවාර්යයෙන්ම මගේ channel එකත් එක්ක රැඳී ඉන්න. bye.